ඉතින් ඔයා ඩයලොග් යූසර් කෙනෙක් නම් ඔන්න අද වීඩියෝ එකෙන් මම ගෙනල්ලා තියෙන්නේ ඔයාගේ ඩයලොග් සිම් එකට 2GB ෆ්‍රී data දිනා ගන්න පුළුවන් අලුත් ඔෆර් එකක් ගැන. වීඩියෝ එකේ ඉස්සරහට අපි බලමු මොකද්ද මේ data offer එක. කොහොමද මේකෙන් 2GB ෆ්‍රී data අරගන්නේ කියලා. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මේ වගේ ෆ්‍රී data සම්බන්ධ අප්ඩේට්ස් ඉස්සරහට දැනගන්න කැමති කෙනෙක් නම් channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා channel එකත් එක්ක එකතු වෙන්න කියලා කියනවා. හරි ඉතින් අපි වැඩි කතා කරන්නේ නැතුව ඉක්මනට යමු වීඩියෝ එකට. හරි ඉතින් මේ data offer එක ඔයාට අරගන්න පුළුවන් වෙන්නේ Dialog Easy Cash account එකක් හදලා. අද වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දෙනවා My Dialog app එකෙන් කොහොමද Easy Cash account එකක් හදාගන්නේ කියලා. දැනටමත් ඔයාලා ළඟ Easy Cash account එකක් තියෙනවා නම් මේ 2GB free data ඔයාට අරගන්න පුළුවන් වෙන්නේ නැහැ. මොකද එක ID number එකකට එක Easy Cash account එකක් විතරක් හදන්න පුළුවන් නිසා ඔයා ළඟ වෙනත් ID එකකට ගත්ත Dialog sim එකක් තියෙනවා නම් ඒ number එක හරහා ඔයාට පුළුවන් Easy Cash account එකක් හදලා 2GB free data අරගන්න. හරි ඉතින් අපි දැන් බලමු කොහොමද My Dialog app එක හරහා Easy Cash account එකක් හදලා 2GB free data අරගන්නේ කියලා. හරි ඔයාට පුළුවන් මුලින්ම My Dialog app එක open කරගන්න. open කරගත්තට පස්සේ ඔයාට මෙතන බලා ගන්න පුළුවන් My QR කියලා මෙන්න මේ වගේ option එකක් තියෙනවා. මෙන්න මේකට යන්න. මේකට ගියාට පස්සේ ටිකක් වෙලා load වෙලා ඔයා මෙන්න මේ වගේ interface එකකට තමයි එන්නේ. මේ interface එකේ තියෙන මෙන්න මේ continue කියන button එක දෙන්න. ඒක දුන්නට පස්සේ ඔයා මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. මෙතනින් get started කියන බටන් එක දෙන්න. ඊට පස්සේ එන්නේ මෙතනට. මෙතෙන්දි ඔයාලට පුළුවන් ඔයාට Easy Cash account එක හදා ගන්න ඕනේ phone number එක මේ විදිහට type කරගන්න. type කරගෙන මෙතන තියෙන මෙන්න මේ ටික දාලා පහළ තියෙන continue කියන බටන් එක දෙන්න. මෙතෙන්දි අර ඔයා type කරගත්ත phone number එකට OTP code එකක් එයි. ඔයාට පුළුවන් ඒක මෙතනින් type කරගන්න. type කරගත්තට පස්සේ ඔටෝම මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතෙන්දි ඔයාගේ NIC number එක. ඒ කියන්නේ ඔයාගේ ID number එක තමයි මෙතනින් type කරගන්න ඕනේ. සමහර විට ඔයා මේ 2GB free data ගන්න හදන sim එකේ ID number එක ඔයාට අමතකයි නම් ඔයාට පුළුවන් #132# කියලා type කරගෙන ඒ dialog number එකෙන් dial කරගන්න. dial කරගත්තට පස්සේ මේ වගේ තැනකට එනවා. මෙතනින් මෙන්න මේ පළවෙනි option එකට යන්න. ඒකට ගියාට පස්සේ මෙතන ඔයාට බලා ගන්න පුළුවන් වෙයි ඒ sim එකට අදාළ ID number එක මොකක්ද කියලා. ඔයාට පුළුවන් මේ විදිහට ඒකේ ID number එක හොයාගන්න. හරි ඉතින් මෙතනින් ID number එක type කරගෙන පහළ තියෙන continue කියන බටන් එක දෙන්න. ඊළඟට මේ වගේ තැනකට තමයි එන්නේ. මෙතෙන්දි ඔයාගේ Easy Cash account එකට pin එකක්, ඒ කියන්නේ රහස් සංඛ්‍යාවක් වගේ එකක් දාගන්න ඕනේ. මෙතෙන්දි ඔයා pin එකක් දානකොට අංක 4කින්ම pin එකක් දාගන්න. ඒ කියන්නේ එකම අංකේ දෙපාරක් එනවා වගේ අංකයක් ඔයා මෙතෙන්ට දාගන්න එපා. අංක 4ක්ම එන විදිහට තමයි ඔයා pin එක දාගන්න ඕනේ. pin එකක් type කරගත්තට පස්සේ confirm pin කියන තැනිමුත් ඒ pin එකම type කරගන්න. ඉතින් ඔයා මේ pin එක අමතක කරගන්න එපා. ඉස්සරහට ඔයා Dialog Easy Cash එක පාවිච්චි කරන්න එහෙම හිතාගෙන ඉන්නවා නම් මේ pin එක වැදගත් වෙනවා. ඒ නිසා මේක කොහේ හරි ලියලා හරි තියාගන්න. ඊළඟට මේ purpose of wallet creation කියන එකට ඔයාට පුළුවන් කැමති option එකක් මෙතනින් select කරගන්න. ඊළඟට මේ sources of funds කියන තැනටත් කැමති option එකක් select කරලා දාගන්න. ඊට පස්සේ පහලින් continue දෙන්න. ඊට පස්සේ ටිකක් වෙලා load වෙලා මේ වගේ තැනකට තමයි එන්නේ. මෙතෙන්දි ඔයා ඉස්සෙල්ලා අර දාගත්ත pin එක මෙතනින් type කරගන්න. type කරගත්තට පස්සේ මේ වගේ තැනකට එනවා. හරි ඉතින් දැන් අපි Easy Cash account එකක් හදාගෙන ඉවරයි. මේ step ටික follow කරලා Easy Cash account එකක් හදාගත්තා නම් ඔයාට විනාඩි 10ක් ඇතුළත වගේ ඔයාගේ sim එකට 2GB free data ලැබෙනවා. හරි ඉතින් මෙන්න මේ විදිහට ඔයාට පුළුවන් ඔයාගේ Dialog sim එකට 2GB free data අරගන්න. මම මීට කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා ඔයාගේ ෆෝන් එකේ කැමරා quality එක ගොඩක්ම අඩුයි නම් ඔයාගේ ෆෝන් එකෙන් Apple ෆෝන් එකක වගේ කැමරා quality එකකට එහෙම නැත්නම් Android flagship device එක වගේ කැමරා quality එකකට ෆොටෝස් ගන්න පුළුවන් superior app එකක් ගැන ඒ වීඩියෝ එක තාම බැලුවේ නැත්නම් මෙන්න මේ දකුණු පැත්තේ වැටෙන LED screen එකෙන් ඔයාට පුළුවන් ඒ වීඩියෝ එකට යන්න. මේ වගේ වීඩියෝස් ඉස්සරහටත් බලන්න අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. මේ වීඩියෝ එකට like එකක් දාලා නොදන්න යාළුවෙකුට දැනගන්න අනිවාර්යයෙන්ම share කරන්න. අපේ WhatsApp, Facebook, TikTok පහළ තියෙන links වලින් ගිහිල්ලා follow කරන්න. හරි ඉතින් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු.